Hi everyone. ඔන්න එහෙනම් welcome back to my YouTube channel Everyday Level Up with Jay. ඉතින් ඔන්න මං අද නම් චුට්ටක් එක්සයිට් වෙලා ඉන්නවා. මොකද මං කැමතිම දෙයක් කැමති විදිහට තවත් ඒක ඉන්ට්‍රස්ටිං විදිහට කරන්න හිතාගෙන ඉන්න නිසා. මේක ඇත්තටම දවස් 3ක විතර ඉඳන් මම ප්ලෑන් කරගෙන හිටියේ මම මෙන්න මේ දවසේ මේ වෙලාව මෙන්න මේ වැඩේට අනිවාර්යයෙන්ම යොදා ගන්නවා කියලා. මේක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි, හරිම සිම්පල් දෙයක්. මම බලන සීරීස් එකේ අන්තිම එපිසෝඩ්ස් 2 බලන එක තමයි මට ඕන එක ස්පෙෂල් විදියට කරන්න. මම කැමති විදිහට මට ඕන නිදහසේ මට ඕන දෙයක් කකා පිබි ඒ මොමන්ට් එක එන්ජොයි කරන්න. ඉතින් මට ඕන වුණා ඉස්සෙල්ලා කිව්වා වගේ මං කැමති කන්න දෙයකුයි බොන්න දෙයකුයි හදාගන්න. අර ඔයගොල්ලෝ කලින් දකින්න ඇති මම මගේ මග් එකයි ග්ලාස් කප් එකයි අරන් බලබල හිටියේ. මම මේ වෙලාවේ මොන හරි චිල් කූල් දෙයක් බොනවද නැත්නම් මොන හරි හොට් දෙයක් බොනවද කියලා මට පස්සේ හිතනවා මම මේ වෙලාවේ කූල් මොන හරි හදාගන්න. ඉතින් මගේ කැමතිම දෙයක් තමයි අයිස්ඩ් කොෆි. මම හිතාගත්ත එහෙනම් අයිස් කොෆි එකක් මේ වෙලාවේ හදාගමු කියලා. ඇත්තටම කිව්වොත් එපිසෝඩ් එක අපි හිතමුකෝ ලාස්ට් 2 එපිසෝඩ්ස් මම දැන් බලන්න හිටියේ. ඒක අපි හිතමු ඔල්මෝස්ට් 1 hour වගේ යනවා. පැයක් විතර යනවා කියලා. හැබැයි ඒක පැයක් විතරක් වුණාට මේ මොමන්ට් එක මම මෙහෙම ස්පෙන්ඩ් කරනවා කියලා හිතපු වෙලාවේ ඉඳන් මේ කෑම බීම හදන එකේ ඉඳන් මේ දේවල් ඔක්කොම ගත්තොත් මම ගොඩාක් කාලයක් ගත කරලා තියෙනවා මේ මොමන්ට් එක වෙනුවෙන්. ඒ කියන්නේ මං වෙනුවෙන් මම කැමති දෙයක් කරන්න. ඉතින් ජීවිතේ හැමදාම මහන්සි වෙන අපිට මේ වගේ චූටි දේවල් වලට තව වැලියු එකක් ඇඩ් කරන්න, තව වටිනාකමක් දෙන්න පුළුවන් නම් අපි ඇත්තටම අපේ ජීවිතේ අපිට තියෙන දේවල් වලින් උපරිම විදිහට භුක්ති විඳිනවා කියලා හිතෙනවා. අපි හිතනවානේ අපේ ලයිෆ් එක ලක්ෂරි වෙන්න ඕනේ, ගොඩාක් සල්ලි තියෙන්න ඕනේ අපිට එන්ජොයි කරන්න කියලා. නමුත් අපේ තමයි තේරුම් ගන්න ඕනේ, අපි තමයි හරියට දැනගන්න ඕනේ අපි කොහොමද අපේ තියෙන දේවල් වලින් හැපිනස් එක හොයාගන්නේ කොහොමද කියලා. ගොඩාක් වෙලාවට සෝෂල් මීඩියාත් එක්ක ජීවත් වෙන අපි හැම වෙලේම අනිත් අයගේ දේවල් බල අපේ ලයිෆ් එක හැම වෙලේම මේ දේවල් එක කම්පෙයාර් කරනවා. එතකොට තමයි අපිට ඇත්තටම ඒ කම්පැරිසන් එකෙන් තමයි අපි ගැන වැලියු එකක් ඇති කරගන්න නැත්තේ. අපිට තියෙන දේවල් අමතක වෙලා තව කෙනෙක්ට තියෙන දෙයක් තමයි අපි ලබා ගන්න ඕනි කියන එකක් අපේ ඔළුවට එන්නේ. මොකද ඒ දේවල් දකින්න ඔයාව කම්පෙයාර් කරගන්න තරමටම ඔයාට ඔයාගාව තියෙන හොඳ දේවල්, ඔයාට තියෙන වගේ වටපිටාවේ තියෙන දේවල්, ඔයාට තියෙන නිදහස් කාලය, එහෙම නැත්නම් ඔයාට තියෙන වැලියුස්, ඒ කිසිම දෙයක් ඔයාට හැම්පිටින්ම අමතක වෙලා යනවා. මොකද ඔයා හැම වෙලේම බලන්නේ තව කෙනෙක්ට තියෙන දෙයක් සහ ඔයාට නැති දෙයක්. ඔන්න ඔය දේවල් හින්දා තමයි ඇත්තටම අපේ ජීවිතේ තවතවත් පස්සට යන්නේ. ඉතින් තවත් මං කැමති කෑමක් තමයි මේ ඉන්ස්ටන්ට් නූඩල්ස් කියන්නේ. ඇත්තටම මම මේ අද හදාගත්ත කෑම දෙකම එහෙම හෙල්දි කෑම જાති නෙමෙයි. ඒ වුණාට ඉතින් අපි හිතමුකෝ අපි හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් හැමදාම ගෙවනවා නම් ඉඳලා හිටලා ඉතින් අපි කැමති කෑමක් බීමක් කෑවා කියලා ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර විට මම මේ හදාගන්න කෑම දෙක එකට මැච් වෙන්නේ නැතුව ඇති. අයිස් කොෆි එකයි ඉන්ස්ටන්ට් ස්පයිසි නූඩල් එකයි ගත්තොත්. එහෙනම් ඉතින් මම කැමතිම බීම જાතියකයි, මම කැමතිම කෑම જાතියකයි හින්දා මම ඉතින් මේ දෙකම අද කොහොමද ඩයට් එකත් පැත්තකට දාලා මේ මොමන්ට් එක එන්ජොයි කරන්න ඕනි කියලා හිතපු නිසා මේ ඒ දෙකම හදාගන්න හිතුවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි ප්‍රොපර් ඩයට් එකක ඉන්නවා.
ගොඩාක් වෙලාවට නමුත් ඉතින් ඉඳලා හිටලා මේ වගේ කැමති කෑම බීම මේ වගේ දේවල් ඉතින් ඉඳලා හිටලා කනවා. ඉතින් ඒකේ ඉතින් ඇත්තට මට ලොකු වැරද්දක් කියන්න බෑ. මොකද පුළුවන් හැම වෙලාවකම අපි අර හෙල්ත් එක ගැන හිතන නිසා. ඉතින් ඔයගොල්ලෝ අහලා තියනවාද මේ රොමැන්ටිසයිස් කරගන්නවා කියන එක අපේ ලයිෆ් එක? ඒ කියන්නේ නිකන් සරලවම කිව්වොත් අපි විඳින ජීවිතය ඒක තව ටිකක් වින්දනාත්මක විදිහට ඒක තව පොඩ්ඩක් ස්පෙෂල් විදිහට ඒ මොමන්ට් එකට තව වැලිව් එකක් වටිනාකමක් ඇඩ් කරගෙන ඒක විඳිනවා කියන එක තමයි මට නම් හිතෙන්නේ සරලව මේ රොමැන්ටිසයිස් කරනවා කියලා. නිකන් අද මම මේ කරන්න යනවා වගේ නිකම්ම එපිසෝඩ්ස් දෙක බලනවට වඩා එක මූවි එකක් හරි ඕනම දෙයක් බලනකොට ඔයයි මොමන්ට් එකට තව කැමති කැම බීම හදාගෙන කැමති එන්වයරන්මන්ට් එකක් හදාගෙන ඒක බලන එක. එහෙම නැත්නම් අපි හිතමු ඔයා කැම උයන වෙලාවට ඔයා කැමති සින්දුවක් ප්ලේ කරගෙන සින්දුවත් එන්ජොයි කරන ගමන් තමයි කැම හදන්නේ. එහෙමත් නැත්නම් ඔයා ජිම් එකේ හරි ජොගින් හරි මොනා හරි එකක ඉන්නකොට මොනා හරි වැදගත් ඔයා කැමති ටොපික්ස් තියෙන මොනා හරි පොඩ්කාස්ට් එකක් හරි ඒ වගේ මොනා හරි එකක් අහගෙන ඒක කරන එක. ඔයා පොත් කියවන වෙලාවට තව කොෆි එකක් හරි තව මොනා හරි ඩ්‍රින්ක් එකකුත් හදාගෙන ඒ පොත කියවන එක. ඔයාට ඇඳුම් එක එක ජාතියව ගොඩාක් නැතුණත් තියෙන ටික ලස්සනට මික්ස් ඇන්ඩ් මැච් කරගෙන අඳින එක. ලස්සන පොඩි පොඩි ජුවලරීස් හරි මොනා හරි ඒ වගේ දේවල් ඔයා දාන්න කැමති කෙනෙක් නම් ඒවා ගැලපෙන විදිහට මැච් කරලා දාන එක. ඔයා ඩ්‍රයිව් කරන්න කම්මැලි නම් ට්‍රැෆික් එකේ එහෙම මොනා හරි ලස්සන ඉස්සලක වගේ සින්දුවක් අහගෙන ඩ්‍රයිව් කරන එක. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපි රොමැන්ටිසයිස් කරනවා කියලා කියන්නේ. මොකද අපි මේ දේවල් කරනකොට අපිට අපි ගැනම ආදරයක් ඇති වෙනවා. අපිට self love, self confidence කියන මේ හැමදේම ඇති වෙනකොට ඒක ඔයාට ලොකු මොටිවේෂන් එකක් වෙනවා ඔයා කරන අනිත් හැම වැඩේටම. and ඔයාට කොයි වෙලාවකවත් ඔයාව කම්පෙයාර් කරන්න හිතෙන්නේ නැහැ තව කෙනෙක් එක්ක. ඉතින් මේ වගේ පුංචි දේවල් වලට වැලිව් එකක් දෙන්න, මේ වගේ පොඩි දේවල් සෙලිබ්‍රේට් කරන්න ඔයාට පුළුවන් විදිහට අමතක කරන්න එපා. මොකද අපේ ජීවිතේ අපි සතුටින් ඉන්නේ කොහොමද? අපි සතුටු වෙන්නේ කොහොමද කියන එක ඔයා ගන්න ඕන තීරණයක්. ඉතින් අමතක කරන්න එපා ඔයා ගාව දැනටමත් තියෙන දේවල් කොච්චර වටිනවද? ඒ දේවල් වලින් කොහොමද අපි සතුටු වෙන්න ඕනි කියන එක. ඔයාට ලැබෙන පුංචි වෙලාවකින් හරි ඔයාට සතුටු වෙන්න පුළුවන් නම් ඒ සතුට විඳින්න. මොකද ඒ ගියපු වෙලාව ආයෙත් ගන්න බෑ. හරි, මම ඉතින් නෝඩල් එකයි අයිස් කොෆි එකයි ඔක්කොම හදාගෙන ඉවරයි. ඉතින් මට තව පුරුද්දක් තියෙනවා ඒ කෑම එක හරි බීම එක හරි එන්ජොයි කරන්න කලින් ඒවා හදාගන්න ගියපු වෙලාවේ හැඩි වුණ දේවල් ඔක්කොම ක්ලීන් කරන්න. ක්ලීන් කරලා ඉවර වෙලා ඒ වැඩේ සම්පූර්ණයෙන් ඉවර කරලා තමයි මම දැන් බලන්න යන්නේ ටීවී සීරීස් එක. එහෙනම් මතක තියාගන්න ඕනේ පොඩි දේවල් වලින් උනත් අපිට ලොකු සතුටක් ලබන්න පුළුවන් අපි හිතන විදිහ වෙනස් කරගත්තොත්. එහෙනම් මම තව අලුත් vlog එකක් අරගෙන ඔයගලන් බලන්න ආයෙත් ඉක්මනට එන්නම්. බයි.